හරි ඉතින් අජේ දේවගන්ගේ රේඩ් 2 ඔන්න ආවා රේඩ් 1යි රේඩ් 2 එකයි අපි කනෙක්ෂන් එකක් තියෙනවා of course අපි ඒක ගැන කතා කරමු. ඉතින් අජේ දේවගන් සහ රිතේෂ් දේශ්මුඛ එක තමයි මේ පාර දැන් වලිය යන්නේ like cat and dogs වලිය යන්නේ. ඉතින් sorry cat and rats වලිය යන්නේ. ඉතින් රේඩ් පළවෙනි පාට එක බලලා තියෙන කට්ටිය සම මේකයි කම්පෙයාර් කරනවා නම් සම මේ එකේ තියෙන පොඩි දෙකේම පළවෙනි එක බලලා තියෙනවා නම් දෙකත් හොඳයි මේ කියන්නේ කම්බිනේෂන් එකේ එකක් තියෙන ඒනොට එකකින් කී අදහස් වෙන අර ගලාගෙන යන එක ඒම තියෙන කෙනෙක් එක පාර්ට් එක වෙනස් ඉන්නේ ඒක ප්‍රශ්නයක් නෑ ලොකු ඉෂුව එකක් නෑ ෆස්ට් එක බැලුවේ නේ ඒක බට් බලලා තියෙනවා නම් more interesting ඉතින් අජේ දෙවගන්ගේ ඇක්ටිං ගැන ඉතින් කොමන්ට් no doubt නියමටම කරලා තිබ්බා ඒ වුණාට ෂෝ එක ස්ටිල් කරන්නේ රිතේෂ් දේශ්මුඛ් එයාගේ සයිලන්ස් එක එයාගේ ඇස්වලින් ඇක්ටිං එයාගේ ඊගෝ එක ඉස්සරහට අවිල කරන තීරණ ගන්න විදිය ඒ දෙන්නගේ බැටල් එක කියන්නේ වාව් ඒ කියන්නේ සමහර තැන්වලදී අපේ ෆිල්ම් එකේදී වුණා සීතර මේ මොකද දැන් පරාද දැන් කොහොමද දිනන්නේ මින්ගල කොහොමද මේකේ එන්ඩ් එක කොහොම වෙයිද ඒ කියන්නේ මරු දේවල් ටිකක් වුණා ඒ ෆිල්ම් එකේ ඒ කියන්නේ හිතා ගන්න බැරි සහ හොඳ අපි ආස කරන ඒ ලෙවල් එකක් තිබුණා හැබැයි මෙහෙම එකක් හිතුණා එතකොට රේඩ් එකේ පළවෙනි පාර්ට් එකේ ගොඩක් අපි ෆිල්ම් එක දැක්කේ හරිම මේ දෙකේම සිමිලරිටි තියෙනවා බට් වෙනසක් තියෙනවා ඒ වෙනස මම කියන්නේ දෙකේම ඉන්ට්‍රස්ටිං ගූස් බම්ස් එන ත්‍රිලර් මිස්ටරි හැංගිච්ච සීක්වෙන්ස් මිස්ටරි එක ඒක දෙකේම තියෙනවා දැන් ෆස්ට් එක ගොඩක් අර කොහොමද කියන්නේ ග්‍රවුන්ඩඩ් කියන්නේ ඩවුන් ටු එර්ත් වගේ ග්‍රවුන්ඩඩ් ලෙවල් එකේ යන ගොඩක් රියලිස්ටික් වේගින් පෙන්නපු එකක් බට සෙකන්ඩ් පාර්ට් මේ රේඩ් 2 එක කමර්ෂියලයිස් වැඩි ගොඩක් කමර්ෂියල් වෙලා තියෙන්නේ ගොඩක් හීරෝයි ගොඩක් සුපිරි ඩයලොග්ස් තියෙනවා දෙන්න අතර බැටල් වෙන ඩයලොග්ස් ගොඩාක් තියෙනවා ඉතින් ඒවා හරි මාතල් ඒක බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එකත් very high and ඒකත් හරිම එනර්ජටික් සමහර සමහර පොඩක් ඉදර වැඩි කියලා හිතනවා බට් හොඳයි එන්ජොයි කරන්න පුළුවන් මේ songs නම් ඉතින් වැඩක් නැහැ songs වැඩක් නැහැ කියලා මම හිතන්නේ ඒක ඕනේ නැහැ ඒකට කමක් නැහැ බට් ඕනේ නැහැ ඒ වගේම වාණි කපූර් නම් ඉන්නවා ඒක කියන්නේ නිකන් එච්චර සෙට් නැහැ ඉතින් ඒ කියන්නේ එයා හිතේ නැතුණයි කියලා ලොකු ඉෆෙක්ට් එකකුත් නැහැ ඒවා නිකන් අර තියන්න ඕන නිසා සහ එයාට මොකක් කර සීන්ස් ටිකක් දෙන්න ඕන නිසා මේක දීලා කියලා තමයි පේන්නේ මේකක් කෙලිම කියන්නට ඒ පේන්නේ සෝරබ් ශුක්ලගේ ඉතින් ෆස්ට් පාර්ට් එක වල බලන්නේ සෙකන්ඩ් පාර්ට් එකත් එයා ඉන්නවා එයාගෙන් අරන් තියෙන වර්ක් එක වෙනස්ම විදිහකට අරන් තියෙන්නේ බට් තව ඉන්නවනම් හොඳයි කියලා හිතනවා බට් අපිට ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා සාමාන්‍ය මේබී තර්ඩ් පාර්ට් එක ඒවි ඒක ඔයාලා බලන්න පුළුවන් වෙයි ඒක ෆිල්ම් එක බලනකොට තේරෙයි ඒක ඉමෝෂන්ස් එක්ක යන පට්ට ඉන්ටෙන්ස් එකක් තියෙන මිස්ටරි එකක් තියෙන හොඳ සස්පෙන්ස් එකක් තියෙන හොඳ ඉන්ටරෙස්ටිං වර්ක් එකක් ඉතින් ගිහලා බලන්න රේඩ් 2 අනිවාර්යෙන් නැත්නම් OTT හරි ඒක ඩිපෙන්ඩ්ස් ඔන් යූ ගයිස් ඒ කියන්නේ ඔයාලා තියේටර් ගිහලා බලන්න පුළුවන් OTT බලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ බට ඉතින් හොඳ එක්ස්පිරියන්ස් එකක් ගන්න නැති තියේටර් එක බලන්න නම් ගොඩාම හොඳ ඒ වුණාට කැමති නම් OTT බලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ අර මම නෙක්ස්ට් ලෙවල් කියන්නේ ගිහලා අනිවාර්යෙන් බලන්න කියලා මම කියන්නේ නැහැ බට් බලන්න කොහොමද මොකද ඒ හරිම ෆන් ඒ හරිම එන්ටර්ටේනින් ඉතින් මම මේකට දෙනවා ලයික් ඒකට මම දැන් කැමති 8 10 8ක් දෙන්න කැමති නෑ 8.5 දෙන්න කැමති 8.5 දෙන්න කැමති අර අඩු වෙන්නේ අර වැඩක් නැති songs ටික ඕනේ නෑ ඒවා ඒක තව බොරුවට දිග්ගැසෙන එකක් වෙන එකෙන් ඉතින් හරි ඉතින් හැමෝටම කරසින්න අපිට ලයික් කරගෙන ෂෙයා කරන එකම subscribe channel එක ඉතින් අපි ඊළඟ වීඩියෝ එක හැමෝටම ඉතින් bye රේඩ් 2 බලන්න